මේ සවනස්කවර මේ ප්‍රතිවේදය ගැන කිව්වා. ඊට පස්සේ මේ ඒකෙදි මට තේරෙන්නේ දැන් ස්වාමීන් වහන්සේ කියන්නේ අවබෝධ කරපෙක් කෙනා ඒකේ ප්‍රතිවේදය කියනවා කියලා. සවනස්කවර කියන්නේ අහන කට්ටියගේ යම් ප්‍රමාණයක් දන්නවා කියලා. මට තේරෙන්නේ මේ අහන කට්ටිය යම් ප්‍රමාණයක් දැනගත්තට පස්සේ අපි හිතනවානේ මේ කියන්නේ ගුරුවරයා එක ලෙවල් එකක ඉන්නවා කියලා. ඒත් දැන් අහන කෙනාගේ ප්‍රඥාව වැඩි වෙන්න මට තේරෙන්නේ ගුරුවරයාගේ ලෙවල් එකත් වැඩි වෙනවා කියලා. කියන්නේ තමන් ගුරුවරයාට ලෙවල් එකක් නැහැ. ගුරුවරයා සුප්‍රීම්. ඕගොල්ලන්ගේ ලෙවල් එක වැඩි වෙනකොට ඕගොල්ලෝ හිතනවා ගුරුවරයා ලෙවල් එක වැඩි වෙනවා කියලා. ගුරුවරයා අනන්තයි. දැන් තේරුණා කියන එක අනන්තයි. කියන්නේ ඒ එන්ලයිට්මන්ට් එකට සීමාවක් නැහැ. ඕගොල්ලන්ට සීමාවක් තියෙන නිසා ඕගොල්ලන්ට වචන කියන කෙනාට සීමාවක් තියෙයි කියලා විශ්වාස කරනවා. පැහැදිලිද? ඒ කියන්නේ ඕගොල්ලෝ දෙවියන් රූපයකින් දකිනවා. දෙවියන්ට රූපයක් නැහැ. දෙවියෝ අනන්තයි. මේ විශ්වයේ මා දකින්නේ ඔබම පමණයි. ඔබ අනන්තයි. ආධ්‍යාත්මීය ලෝකෙහි ආදරයට සීමාවයින් නොමැත. එහෙම එකක් නැහැ. ලෞකික ලෝකෙ මිනිස්සු තමයි මෝඩකමට එකිනෙකාගේ පෞරුෂයට ආදරය කරන්නේ. ලෞකික ලෝකෙ මිනිස්සු මෝඩකමට එකිනෙකාගේ පෞරුෂයන්ට ආදරය කරනවා. ආධ්‍යාත්මීය ලෝකෙහි ආදරය කියලා තියෙන එකයි. ඒ එකම එක උත්තරීතර තත්ත්වය නොතේරෙන නිසා ඔයාලා සාපේකට අහු වෙලා සිටිනවා. ඒ සාපෙන් ගලවා ගැනීම සඳහායි මා පැමිණේ. මොකද ඉස්සෙල්ලා ඒ දහම තමුන්ට විශ්වාස වෙන්න ඕන. එතකොට ස්වාමීන් වහන්සේ ධම්මානුපස්සනාව කියන්නේ ඒකද? එච්චරයි. අන්නේ දැනෙන එක තමයි ධම්මානුපස්සනාව. එච්චරයි. එච්චර ඉවරයි. සසර ඉවරයි. ඕකේ උච්චම තැනට ආවම ඔයාට ඕකේ තව කරන්න ඕන ගොඩක්. එච්චරයි ධම්මානුපස්සනාව. අපි මේ අන්තිමේ මේකෙන් බලාපොරොත්තු වෙන්නේ හිත ශුන්‍ය කිරීමනේ ස්වාමීන් වහන්සේ. ඉතින් ඔය ශුන්‍ය කිරීමේ පාත් එක තමයි ඕක. දැන් ඔයා මෙතෙක් කළා වයස කීයේ? 25යි. 25යි. දැන් මෙයා මේ නම කියන්නේ මේ ළමයා දැන් ඉපදිච්ච පොඩි කාලේ තියෙනෝනේ. උඩුබැලියෙන් හිටපු කාලේ. එදා ඉඳලා අවුරුදු 25ක් ඔයා ආවනේ. ඒ අවුරුදු 25 තුළ යම් චින්තන රටාවකට පුරුදු වෙලානේ දැන් ඉන්නේ. ඕක ශූන්‍ය කරන්න ඕන. ඔව්. හරිනේ? එතකොට ඒ කියන්නේ දැන් ස්වාමීන් වහන්සේ ඒක ශුන්‍ය කරන්න දැන් පාරමිතා පුරනවා කියලා කියන්නේ මොකද්ද? දැන් ඔයාට මං කියන එක තේරෙනවද? ඔව්. මං කියන එක තේරෙනවා නම් ඔයා මේ සංසාරේ පාරමී පුරලා ඉන්නේ අර අඟුලිමාල වගේ. පාරමී පුරලා කියන්නේ මේ පුරලා ඉවරයි. හිත නෑ හිත හදලා නෑ මේක දහම තේරුම් ගන්න අවශ්‍ය කරන බෑග්ග්‍රවුන්ඩ් එක හදලා. ඒක ඒකාසංකේය කල්පලක්ෂයක් පාරමී පුරලා එන්න ඕන. කල්පලක්ෂ අසංකේය එකක්. ඒ කියන්නේ පාරමී පුරපු නැති කෙනෙක්ට මේක තේරෙන්නේ නැහැ. නෑ තේරෙන්නේ නෑ. එතකොට ඒගොල්ලෝ මේක එක්ක සමහර කට්ටිය විහිළුවක් කියලා හිතනවා, සමහර කට්ටිය පිස්සු කියලා හිතනවා, සමහර කට්ටිය බොරු කිය ඉන්නෝ. ඇනලයිස් විශ්ලේෂණය කරන්නේ නෑ. විශ්ලේෂණය කරන්න හිතක් හරි පහළ වෙන්නේ අර පාරමී පුරපු කෙනෙකුට විතරයි. එතකොට මේ පාරමී පුරනවා කියන්නේම මේ හිත මේ දිහා බලලා එහෙම පාරමී පුරනවා කියලා ඇත්තටම කියන්නේ මේක තේරුම් යනකම් හිත හදන එක. මේ මැසේජ් එක තියෙනනේ. ඒක තේරුම් ගන්න තැනට හිත හදන එක තමයි පාරමී පුරනවා කියලා කියන්නේ. දැන් අපි හිතමු මෙයා ඒකාසංකේය කල්පලක්ෂයක් නෙමෙයි පාරමී පුරලා තියෙන්නේ 0.85ක් කල්පලක්ෂයක් පාරමී පුරලා කියලා. يعني 0.85ක් පාරමී පුරලා. දැන් ඔයගේ ඉතුරු 1.5 මම පුරවනවා. මම කියන එක තේරෙනවද? නෑ ඒක තේරෙනවා. ඒක මෙහෙමයි කරන්නේ. දැන් මෙයා ගොඩක් පාරමී පුරපු කෙනෙක් නෙමෙයි. මෙයා ටිකක් පාරමී පුරලා. එතකොට ඔයා කරන්න ඕන මං කරේ ශ්‍රද්ධාවෙන් ඉන්න ඕන. විශ්වාස කරන්න ඕන එක හරියටම හරි කියලා. ඔයාට ඒ විශ්වාස කරන්නේ අර 8.5ට තේරිච්ච එකේ. පැහැදිලිනේ? දැන් හිතන්න ඕන මං කොහොමත් උපංගේ මෝඩෙක් මගේ මොලේට මේ ඩිංග තේරුණා. දැන් උන්වහන්සේට කොච්චර දේවල් තේරෙනවද තාම? තේරෙනව ඇද්ද? මං ඒ නිසා විශ්වාස කරන්න නරකයි මට තේරෙන එකයි ඒකයි සමානයි කියලා. පැහැදිලිද? ඔව්. එහෙම තේරෙන්නේ එතකොට ඔය අමාරු වැටෙනවා. එතකොට හිතන්න ඕන මේ මගේ පොඩි මොලේට මෙච්චර දේවල් තේරුණා නම් මේක හලි වෙලා මේක කියන කෙනා මොන තරම් දෙයක් දන්නව ඇද්ද? අන්නේ විශ්වාසය තියාගෙන ඉන්න ඕන. එතකොට අර 1.5 පිරෙනවා. එච්චර. දැන් මොකෝ මං කියන විදිහට නිවන් දකින්න එක ලේසිද නැද්ද? ලේසි. ඒක ලේසි. ඒක හරි ප්‍රායෝගිකයි. ඒකට ජාතියක් කුලයක් වයසක් මොකක්වත් නැහැ ළමයෝ. අහසසේ ඔබ අනන්තයි සයුරසේ ඔබ අනන්තයි මේ විශ්වයේ
දෙවියෝ නැහැ. පූර්ණ ශුන්්‍යතාවේ පමණයි පවතින ගුරුවරයෙකුත් නැහැ. සම්පූර්ණයෙන් කියන්නේ අපි හිතන් ඉන්නර තමන්ගේ සාපේක්ෂවලට සාපේක්ෂව තමන්ගේ දැන් මේක මේ දහම ඇහුවාම මේ දහම තමුන්ගේ සාපේක්ෂයකට දාගන්නවා. එතකොට හිතනවා මට වඩා උන්වහන්සේ දන්නවා කියලා. ඇත්තටම තමුසෙවත් මමවත් අපි දෙන්නම මුකුත් දන්නේ නැහැ. අපි දැන් දන්නවා කියලා හිතලා එක එක ලිමිට්ස් දාගෙන සීමා පනවන් ඉන්නවා. එච්චරයි. අපි සියල්ල දැනගත්තාම ඒ කියන්නේ අපි අන්ලර්න් වුණාම අන්ලර්න් වෙනවා කියන එක තේරෙනවද? මුකුත් දන්නේ නැති වුණාම මේකෙන් ඔක්කොම අයින් කරාම අපි විශ්වයට එකතු වෙලා ශුන්‍යතාවයටපත් වෙනවා. කියන්නේ මට තේරෙන්නේ අර මේ මොලේ ඇවිල්ලා සාපේක්ෂක තියෙන නිසා මොලේ එක එක යාට පෙන්වන්න වෙන විදිහක් නැහැ මම හිතන්නේ යාට. මොලේ එක එක යාගේ තියෙන මට්ටමින් යාට අපිට පෙන්වනවා. දැන් මොලේ අයින් කරාම එතකොට මොකද්ද වෙන්නේ? මොකුත් නැහැ. අන්න ඒක තමයි ගුරුවරයා. කියන්නේ මේ සමස්තය. එතකොට ඔයා නෑ එතන. ඔයත් ඉන්නේ ගුරුවරයා ඇතුලේ. දැන් පැහැදිලි කියන්නේ දෙවියන් ඇතුලේ ඉන්නේ. නිබ්බාන ඇතුලේ ඉන්නේ. ඉතින් ඒක ඉතින් අපිට කතා කරන්න පුළුවන් ඒක අවබෝධ වෙනකන් හැමින් කලබල නැතුව දැන් මේ කිසිවකට කලබලෙන් කරන්න බෑ. මොකද මේවා මිනිස්සු ආත්ම දහස් ගාණක් කරන එකක් මේ කියන්නේ. පැයක් ඇතුළත. ආත්ම දහස් ගාණක් ඉපදි මැරි මේක ට්‍රේනින් කරන ප්‍රෝග්‍රෑම් එකක් මේ කියන්නේ. ඒ කියන්නේ තමුසගේ සංසාරෙම පැය දෙකමාර චිත්‍රපටිය පෙන්නනවා. පැහැදිලි? පැය දෙකමාරට බැලුවට මේක දුවන්න කොච්චර ටයිම් යනවා? අවුරුදු ලක්ෂ 300ක්. පැය දෙකමාරෙන් පෙන්නලා දානවා. මෙච්චරයි මේකයි මේක බලාගෙන එතකොට අපි ඒ තමයි සංසාරය කියන එක. මේ ස්පිරිචුවල් පාත් එක එකපාර වඩන්න බෑ. ඒක පොඩ්ඩ ටික කලබල වෙලා කරන්නත් බෑ. ඉතින් දඟලන්න කිව්වේ නෑනේ කාටවත්. හැමින් ඔය සාමාන්‍ය ක්‍රියාකාරකම් කරගෙන මේකට සවන් දෙන්න කියලා අපි කිව්වේ. ඒක සවන් දීම මාර්ගයයි.